අයිබෝවන් වර්තමාන ව්‍යාපාරික ලෝකයේ ඇතුලේ කෘතිම බුද්ධිය නැත්නම් AI මේවලම් භාවිතය හිතාගන්න බැරි තරම් වේගයෙන් ඉහළ යමින් පවතිනවා. හැබැයි මේ වේගයත් එක්කම ආයතන ප්‍රධානීන් සහ තොරතුරු තාක්ෂණාංශ මුහුණ දෙන අලුත්ම සහ බරපතලම තර්ජනයක් ගැනයි අද අපි කතා කරන්නේ. තාක්ෂණික ලෝකයේ මේක හඳුන්වන්නේ shadow AI නැත්නම් සෙවනැලි AI කියලා. මොකක්ද මේ shadow AI කියන්නේ? සරලවම කිව්වොත් ආයතනයක නිල අනුමැතියකින් හෝ ආරක්ෂක ප්‍රමිතීන් පරීක්ෂාවකින් තොරව සේවකයන් Tamanගේ දෛනික වැඩ පහසු කරගන්න හිතුමතේට බාහිර විවෘත AI මෙවලම් පාවිච්චි කිරීම. සේවකයා හිතන්නේ Taman වැඩේ ඉක්මන් කරගන්නවා කියලා වෙන්න පුළුවන්. හැබැයි ආයතනයේ කළමනාකාරීත්වය මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මෙන්න මේ නොනිල භාවිතය නිසා මෑතකදී ජාත්‍යන්තර මට්ටමින් බරපතල ගැටලුවක් මතුවලා තියෙනවා. ඒ තමයි ආයතන සතු නිල ලේඛන සහ ව්‍යාපාරික ගිවිසුම් වලට මනන් කල්පිත නීතිමය තර්ක නැත්නම් AI hallucinations ඇතුළත් වීමේ දැඩි අවදානම. අපි දන්නවා ChatGPT හෝ Claude වැනි ඕනෑම දියුණු AI මාදිලියක තවමත් දකින්න ලැබෙන ප්‍රධාන දුර්වලතාවක් තමයි Taman ළඟ නිවැරදි දත්ත නැතිනුනාම සම්පූර්ණයෙන්ම ව්‍යාජ තොරතුරු, සත්‍ය තොරතුරු වගේ ඊටමත් විශ්වාසදායක ස්වරූපයෙන් මවා පෑම. උදාහරණයකට සේවකෙක් ව්‍යාපාරික ආරවුලකට හෝ ගිවිසුමකට අදාළව ලේඛනයක් හදන්න මේ වගේ බාහිර AI එකක් පාවිච්චි කළොත් ඒ AI පද්ධතිය විසින් ලෝකයේ කිසිදා සිදු නොවූ අධිකරණ කීන්දු ව්‍යාජ පනත් සහ නොපවතින නීතිමය වගන්ති ඊටමත් වෘත්තීය මට්ටමින් ලියලා දෙන්න පුළුවන්. බැලු බැල්මට මේවා සැබෑ නීතිමය වචන වගේ පේන නිසා සේවකයන් ඩබල් චෙක් කරන්නේ නැතුව මේවා නිල ලේඛනවලට ඇතුළත් කරනවා. මේක තමයි විශ්වාසනීයත්වයේ උගුල. මේන් ආයතනයකට සිද්ධ වෙන්න පුළුවන් හානිය සුළුපටු නැහැ. පළවෙනි එක තමයි නීතිමය වගකීම් සහ දඬුවම්. ව්‍යාජ නීතිමය තර්ක ඇතුළත් ගිවිසුමක් උසාවියකට හෝ නියාමන ආයතනයකට ඉදිරිපත් වුනොත් ආයතනයට විරුද්ධව නඩු පෙවරෙන්න වගේම විශාල දඬ මුදල් ගෙවන්න සිද්ධ වෙනවා. දෙවෙනි එක තමයි සංස්ථාපිත කීර්තිනාමය පළුදු වීම. ආයතනයේ නිල වාර්තාවක අසත්‍ය AI දත්ත තේනවා කියලා ප්‍රසිද්ධ වුණොත් ආයෝජකයන් සහ පාරිභෝගිකයන් තබපු විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. තුන්වෙනි එක තමයි දත්ත රහස්‍යභාවය උල්ලංඝනය වීම. ආයතනයේ රහසිගත මූලික වාර්තා හෝ පාරිභෝගික දත්ත පොදු AI මේවලම් වලට ඇතුළත් කිරීම නිසා බරපතල දත්ත ආරක්ෂණ පනත් උල්ලංඝනය වෙන්න පුළුවන්. එතකොට මේකට තියෙන විසඳුම මොකක්ද? සේවකයන්ට AI පාවිච්චි කරන එක සම්පූර්ණයෙන්ම තහනම් කරන එක ප්‍රායෝගික නැහැ. මොකද සේවකයන් කෙසේ හෝ Tamanගේ වැඩේ ලේසි කරගන්න හොරෙන් හරි මේවා පාවිච්චි කරන්න පෙළඹෙනවා. ඒ නිසා ව්‍යාපාරික නායකයන් තහනම් කිරීම වෙනුවට ක්‍රමවත් පාලනයක විත යොමු විය යුතුයි. ආයතනයක් විදිහට දත්ත පිටතට කාණ්ඩුවෙන් නැති නිල ආරක්ෂිත එන්ටර්ප්‍රයිස් AI මෙවලම් සේවකයන්ට හඳුන්වා දිය යුතුයි. ඒ වගේම AI මගින් ලබා ගනින ඕනෑම තොරතුරක් නිල ලේඛනයකට අතුලත් කිරීමට පෙර අනිවාර්යෙන්ම මිනිස් පරීක්ෂාවකට, ඒ කියන්නේ human in the loop ක්‍රියාවලියකට ලක් කළ යුතු බව පැහැදිලි ආයතනික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුමයි. සෙවනැලි AI මගින් ලබා දෙන తాවකාලික වේගය සහ පහසුව ඔබේ ආයතනයේ පැවැත්ම සහ නීතික සුරක්ෂිතාව බිලිදෙන පාරාවලල්ලක් කරගන්න නොගන්න වග බලා ගන්න. ස්තුතියි. Now, we are becoming the tool.